යනකොට අපි අනිවාර්යෙන් සපත්තු සෙරප්පු ගලවන්න ඕනේ. අපි දැන් යන්නේ ටයිටස් තොටමත්ත හඳ කැවීම මැදිරියට. අර ඉන්නේ කවුද? අර ඉන්නේ කවුද? මෙයා. මගේ යාළුවෙක් පිච්චි. මගේ යාළුවා. අnder පිච්චිට. මම දන්න ඔයගොල්ලන්ට අතරේ කියලා. හැබැයි ඉතින් අද ආවේ පිච්චි ගැන කතා කරන්නේ. ඒ වගේම තමයි අපි ආවට පස්සේ අපේ බෑග් මෙන්න මෙන්න මේ කබඩ් එකට දාන්න ඕනේ. නේද? කටෑරියක් වචන ඔබනවා. මේ තමයි අපේ ටයිටස් තොටවත්ත මහත්මයාගේ ලස්සන වචන. මේවා තමයි මේ තාම පැවතීගෙන යන්නේ. මේ මෙතන ඉන්නේ කවුද? කටත් අරගෙන නේ. මම දැක්ක මේ පැත්තෙත් හිටියා. මේ ඉන්නේ. ඔය ඇවිල්ලා චංගුමී කරන කාලේ. ඉතින් චංගුමී රෝඩක් ආදරේ කරපු කාලේ මතකයිනේ. චංගුමී ගැන නෙමෙයි දැන් කතා කරන්නේ. අද සීනමන්දා කෙනෙක්. එහෙනම් අපි ඇතුළට යමු.